මොටම අයිබෝවන් අපි මේ වීඩියෝ එකේදී කතා කරන්නේ කොහොමද ප්‍රින්ට් එකකට යවන ඩිසයින් එකක් නම් ඒක වන් කල ආට් එකක් නැත්නම් වන් කල ඩිසයින් එකක් හදන්නේ කොහොමද කියලා තමයි මේකෙදි කියලා දෙන්නේ. එතකොට අපි අපේ WhatsApp group එකේ ළමයින්ගෙන් අහුවාම ඒගොල්ලොත් ගොඩක් අය කිව්වා වන් කල ආට් එකක් නැත්නම් ඩිසයින් එකක් හදන්න හරියටම දන්නේ නැහැ කියලා. ඒක නිසා අපි මේ විඩියෝ එකේදී බලමු කොහොමද වන් කල ආට්ටුවක් එකක් හදන්නේ සහ ඒක ප්‍රින්ට් එකට යවනකොට මොනවද මොන විදියටද යවන්න ඕන ඒ දේවල් ටික මම මේ වීඩියෝ එකේදී ඔයගලන්ට සම්පූර්ණයෙන්ම කියලා දෙනවා. එතකොට මේ වීඩියෝ එක සමහර වෙලාවට ගොඩක් දික් වෙන්න පුළුවන්. එහෙම වුණොතින් කොටස් කීපයකට කඩලා මේ වීඩියෝ එක අප්ලෝඩ් කරනවා. හරිද? හරි. වන් කල ආට්ටුවක් 2 කලර් ආර්ට්වර්ක් එහෙම නැත්නම් 4 කලර් ආර්ට්වර්ක් කියන්නේ මොකක්ද කියන එක අපි මුලින්ම පැහැදිලිව දැනගෙන ඉන්න ඕන මේ විදිහේ ඩිසයින් එකක් හදනකොට. එතකොට දැන් අපි මොකක් හරි ඩිසයින් එකක් හදන්නේ මොකක් හරි අරමුණකටනේ. මොකක් හරි ඇඩ්වර්ටයිස්මන්ට් එකක් හදන්නේ අපි මොකක් හරි අරමුණකට. එතකොට මෙන්න මේ විදිහට හදන ඇඩ්වර්ටයිස්මන්ට් ගත්තහම මේක අපිට ප්‍රධාන කාණ්ඩ දෙකකට කඩා ගන්න පුළුවන්. එකක් තමයි ඩිජිටල් ඇඩ්වර්ටයිස්මන්ට් අනිත් එක තමයි අපි ප්‍රින්ට් වලට යන ඇඩ්වර්ටයිස්මන්ට්. හරිද? එතකොට මේ ඩිජිටල් ස්ක්‍රීන් වල රන් වෙන ඩිසයින්. හරිද? ඒ කියන්නේ සෝෂල් මීඩියා පෝස්ට් දැන් Facebook පෝස්ට්, Instagram පෝස්ට්, YouTube thumbnail මෙන්න මේ වගේ දේවල්. දැන් මේ වගේ ඩිජිටල් ස්ක්‍රීන් වල රන් වෙන ඩිසයින් ගත්තාම මේවට මේ වගේ 1 කලර් 2 කලර් 4 කලර් කියලා කතාවක් නැහැ. හැම ඩිසයින් එකම අපි හදන්නේ කොහොමත් 4 කලර් පාවිච්චි කරලා. එතකොට මේ කතාව අදාළ වෙන්නේ මෙන්න මේ ප්‍රින්ටිං වලට. නැත්නම් ප්‍රින්ට් එකකට යන ඩිසයින් වලට. හරිද? ඒකෙදිත් අපිට ප්‍රින්ටිං මෙතඩ් කීපයක් තියෙනවා. මේකේ මෙන්න මේ 1 කලර් කියන කතාව අපි පාවිච්චි කරන්නේ කඩදාසි මත මුද්‍රණය කරන දේවල් වලට. පැහැදිලිද? එතකොට අපි මෙන්න මේ කඩදාසි මත මුද්‍රණය කරන ක්‍රමවේදයට කියනවා ඔෆ්සෙට් ප්‍රින්ටිං කියලා. හරිද? එතකොට මෙන්න මේ ඔෆ්සෙට් ප්‍රින්ට් වලට අපි හදන ඩිසයින් තමයි මේකේ මේ 1 කලර් 2 කලර් 4 කලර් කියලා කඩාගෙන තියෙන්නේ. හරිද? එහෙම වෙලා තියෙන්නේ දැන් ප්‍රින්ට් එකකට යන කොස්ට් එකක් තියෙනවනේ මේ සම්පූර්ණ පිරිවැය ගත්තහම 4 කලර් එකට තමයි වැඩිම පිරිවැයක් යන්නේ. හරිද? ඊට වඩා අඩු මුදලකට අපිට හදා ගන්න පුළුවන් 2 කලර් ආර්ට් එකක් ප්‍රින්ට් කරගන්න පුළුවන්. හරිද? ඊටත් වඩා අඩු මුදලකට අපිට 1 කලර් ආර්ට්වර්ක් එකක් ප්‍රින්ට් කරගන්න පුළුවන්. මෙන්න මේ හේතුව නිසා මෙන්න මේ දැන්වීම් ප්‍රින්ට් කරන්න යන මුදල අඩු කරගන්න අපිට මෙන්න මේ අඩු වර්ණ පරාසවලට යන්න පුළුවන්. පැහැදිලිද? එතකොට මෙන්න මේ 1 කලර් කියන එක තමයි ඔෆ්සෙට් ප්‍රින්ට් එකේදී අපිට යන්න පුළුවන් අඩුම වර්ණ අවස්ථාව. මෙතෙන්දී අපි ඇත්තටම වර්ණ එකයි පාවිච්චි කරන්නේ. එතකොට ඩිසයින් එකේ තියෙන සියලුම ඩීටේල්ස් ඉමේජ් එකක් වෙන්න පුළුවන්, ටෙක්ස්ට් එකක් වෙන්න පුළුවන්, එලිමන්ට් එකක් මොකක් හරි ඕනම දෙයක්. මේ හැමදේම නිරූපණය කරන්නේ මෙන්න මේ තනි වර්ණයක් පාවිච්චි කරලා. පැහැදිලිද? එතකොට මේ කතාව හොඳට මතක තියාගන්න ඔෆ්සෙට් ප්‍රින්ට් වලට තමයි අදාළ වෙන්නේ. මේවා මේ ලොකු ඔය ඔයගොල්ලෝ දැකලා ඇති ෆ්ලෙක්ස් වගේ ඒවා ප්‍රින්ට් කරන්නේ ඒවා ඩිජිටල් ප්‍රින්ට්. ඒවට මේ 1 කලර් 2 කලර් කියන අවස්ථාවන් යන්නේ නැහැ. හරිද? තව ස්ක්‍රීන් ප්‍රින්ට් තියෙනවා. ඒවයිත් මෙන්න මේ වගේ වර්ණ අවස්ථා තියෙනවා දැන්. ඒක වෙනම කතා කරන්න ඕන. දැන් අපි මෙතෙන්දි කතා කරන්නේ මේ ඔෆ්සෙට් ප්‍රින්ට් එකකට යන ඩිසයින් එක 1 කලර් කියන අවස්ථාවට අදාළව ඩිසයින් එක හදන්නේ කොහොමද කියලා. පැහැදිලිද? එතකොට මම හිතනවා මේ ගැන කිසිම අවබෝධයක් නැති ළමයෙකුට උනත් යම් කිසි අවබෝධයක් ලැබෙන්නේ නැති මෙතන මොකද්ද වෙන්නේ කියලා. හරිද? කොටින්ම ඔයා මතක තියාගන්න ඕන. කඩදාසියක ප්‍රින්ට් කරන්න ඩිසයින් එකක් හදනවා. ඒ කස්ටමර්ට යන්න තියෙන ගොඩක් අඩු බජට් එකක් තමයි එයා වැඩේට තියාගෙන ඉන්නේ. එහෙනම් එයාට යන්න පුළුවන් හොඳම අවස්ථාව තමයි 1 කලර් කියන අවස්ථාව. පැහැදිලිද? හරි. මේ තව දේවල් තියෙනවා ඉස්සරහට කතා කරන්න. එතකොට මම
ඩිසයින් හදාගෙන යනකොට ඕගලන්ට ඒ දේවල් පැහැදිලි කරලා දෙන්න. හරි. දැන් අපි ඉස්කෝලේ යන කාලේ හරි පන්ති යනකොට හරි මොකක් හරි වැඩක් කරන්න ගන්නකොට එදා දවස පටන් ගන්නේ අලුත් පිටුවකින්නේ. අපි අලුත් පිටුවක තමයි එක්සයිස් බුක් එකේ ලියන්නේ. මෙන්න මේ විදිහට අපි ආර්ට්වර්ක් එකක් හදනකොට එහෙම නැත්නම් ඩිසයින් එකක් හදනකොටත් අපි අලුත් පේජ් එකක් එහෙම නැත්නම් අලුත් පිටුවක් අරගන්න ඕන. හරිද? ඒ පිටුව ඇතුලේ තමයි අපි ඩිසයින් එක හදාගෙන යන්නේ. පැහැදිලිද? අපි ෆොටෝෂොප් එක ඇතුලේදී මෙන්න මේ අපි ගන්න අලුත් පිටුවට වචනයක් පාවිච්චි කරනවා කැන්වස් එක කියලා. පැහැදිලිද? ෆොටෝෂොප් වල අලුත් පිටුවකට නිව් පේජ් එකකට කියන සමාන වචනයක් තමයි කැන්වස් එක කියලා කියන්නේ. පැහැදිලිද? ෆොටෝෂොප් එක ඇතුලේදී අපි ඒකට කැන්වස් එක කියනවා. ඉලස්ට්‍රේටර් කියන සොෆ්ට්වෙයාර් එක ඇතුලේදී අපි ඒකට ආර්ට් බෝඩ් එක කියලා කියනවා. පැහැදිලිද? හරි. එතකොට දැන් ඔයා ෆොටෝෂොප් ඉන්ස්ටෝල් කරලා තියෙනවා නම් මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් ඇති. ඔයා මෙතෙන්ට ඇවිල්ලා අපි මුලින්ම කරන්න ඕන අපි හදන ඩිසයින් එකේ සයිස් එකට අදාළව අපි මුලින්ම පිටුවක් එහෙම නැත්නම් කැන්වස් එකක් ක්‍රියේට් කරගන්න ඕන. ඔයා මෙතෙන්ට ඇවිල්ලා ඔයාගේ කීබෝඩ් එකේ කන්ට්‍රෝල් එකයි N එකයි ප්‍රෙස් කරාම කන්ට්‍රෝල් එකයි N එකයි ප්‍රෙස් කරාම ඔයාට මෙන්න මේ නිව් ඩොකියුමන්ට් එකක් ගන්න අදාළ වෙන පැනල් එක ඕපන් වෙනවා. පැහැදිලිද? හරි. ඔයා මෙතෙන්ට ඇවිල්ලා ඊට පස්සේ ඔයාට ගන්න ඕන සයිස් එක තීරණය කළා ඒකේ මූලික සෙටින්ස් ටිකක් තමයි මෙතනින් හදාගන්න තියෙන්නේ. හරිද? දැන් අපි මේකෙදි හදන්න මම ඔයගලන්ට කියලා දෙන්නේ one color ටියුට් කවර් එකක්. හරිද? දැන් මෙතෙන්දි මම කියලා දෙන්නේ ටියුට් කවර් එකක් වුණාට දැන් හැම ඩිසයින් එකක්ම one color වලට හදනවා නම් මේ විදිහට තමයි හදන්න. එක ටියුට් කවර් එකක් වෙන්න පුළුවන්, ෆ්ලයර් එකක් වෙන්න පුළුවන්, මොකක් හරි බ්‍රෝචර් එකක් කියලා හිතන්න බ්‍රෝචර් එකක් වෙන්න පුළුවන්, බිස්නස් කාඩ් එකක් වෙන්න පුළුවන්. මේ හැමදේම හදන්න එකම විදියට. එතකොට ක්‍රියේටිව් එක තමයි මෙතෙන්දි වෙනස් වෙන්නේ. පැහැදිලිද? හරි. දැන් මෙතෙන්දි හදන්නේ පොතක කවරයක්. හරිද? දැන් පොතක කවරයක් හදන්න යනකොටත් ඕගොල්ලෝ දැනගෙන ඉන්න ඕන මේකේ පුංචි තියෙන පොඩි කතාවක් තියෙනවා මේක ඇතුලේ. හරිද? ඔයාලා දැකලා ඇති පිටු 80 වගේ පොතක් ගත්තාම ඒකේ පිටු ටික එකතු කරලා තියෙන්නේ කට්ටක් ගහලා ස්ටෙප්ල කට්ටක් ගහලා. ඔයගොල්ලෝ දැකලා ඇති නැත්නම් ඔයාලා ඔය පන්ති වල එහෙම දෙන ටියුට් එකක් එහෙම ගත්තාම මේවයි කට්ටක් ගහලා තමයි පිටු ටික එකතු කරලා තියෙන්නේ. ඒකට හේතුව ඒකේ වැඩි පිටු සංඛ්‍යාවක් නැහැ. වැඩි පිටු සංඛ්‍යාවක් නැති නිසා පිටු ටික හරි මැදින් කට්ටක් ගහලා තමයි ඒක එකතු කරලා තියෙන්නේ. එතකොට ඕගොල්ලෝ දැකලා ඇති පිටු 200 400 වගේ. හරි. ඔය නවල් එහෙම ගත්තාම මේ වගේ ලොකු පොත්වල පිටු ටික එකතු කරලා තියෙන්නේ බයින්ඩ් කරලා එක පැත්තක. ඒ කියන්නේ එක පැත්තකට ඒ ටික බයින්ඩ් කරලා තියෙනවා. ස්ටෙප්ලර් කට්ටකින් එකතු කරන්න බෑ පිටු සංඛ්‍යාව වැඩි. හරිද? එතකොට මේ පොතට යම්කිසි උසක් තියෙනවා. හරිද? මෙන්න මේ විදිහේ පොතක් හදනකොට වෙනම ටෙම්ප්ලේට් එකක් තියෙන්නේ. එහෙම නැතුව අපි ටියුට් කවරයක් ඔය පිටු 80 වගේ පොඩි පොතක් ඩිසයින් කරනකොට ඒක හදන්න ඕන ක්‍රමවේදය වෙනම එකක්. පැහැදිලිද? දැන් මෙතෙන්දි මම ඔයගලන්ට කියලා දෙන්නේ කොහොමද ටියුට් කවරයක් හදන්නේ කියලා. හරිද? දැන් මේ ටියුට් කවරයක් වගේ එකක් ගත්තාම ඒකේ පිටු පොඩි සංඛ්‍යාවක්නේ තියෙන්නේ. හරිද? එතකොට ඒක හදන්න අපි සැකසුම ගන්න ඕන මෙන්න මේ තියෙන්නේ. හරිද? මේ තියෙන්නේ මෙන්න මේ වම් අත පැත්තේ මේ ඉමේජ් එකේ තියෙන මෙන්න මේ සැඩල් ස්ටිච් කියන බයින්ඩින් කියන ක්‍රමය. හරිද? එතකොට මේ අර මම කිව්ව පළවෙනි ක්‍රමය අර ටියුට් එකේ පිටු ටික එකතු කරලා තියෙන්නේ මෙන්න මේ විදියට. හරිද? කට්ටක් ගහලා. හරිද? දැන් අර පිටු 400 වගේ ලොකු පොතක් ගත්තාම ඔයගොල්ලෝ දැකලා ඇති මෙන්න මේ විදියට තමයි පොතේ පිටු ටික තියෙන්නේ. හරිද? මෙන්න මේ ක්‍රමයට අපි කියනවා පර්ෆෙක්ට් බයින්ඩ් එකක් කියලා. හරිද? ඒක පර්ෆෙක්ට් බයින්ඩ් එකක්. පිටු අඩු සංඛ්‍යාවක් තියෙනවා නම් මේක සැඩල් ස්ටිච් බයින්ඩින් කියන ක්‍රමයට තමයි එකතු කරලා තියෙන්නේ පොතේ පිටු ටික. හරිද? එතකොට මෙන්න මේ
ඔයා දැනගන්න ඕන ඔයා මොකක් හරි පොතක කවරයක් ඩිසයින් කරනකොට ඒ පොතේ පිටු කීයක් තියෙනවද මේක බයින්ඩ් වෙන්නේ කොහොමද කියලා. හරිද? සමහර කෙනෙකුට හිතෙන්න පුළුවන් ඒක ඩිසයිනර් කෙනෙක්ට අදාළ නැහැ. ඒක ප්‍රින්ටිං ෂොප් එකට අදාළ දෙයක් කියලා. එහෙම නැහැ. විශේෂයෙන්ම ඔයා මෙන්න මේ පර්ෆෙක්ට් බයින්ඩ් එකකට පොතක් හදනවා නම් ඔයා පොතේ ෆ්‍රන්ට් එක ඩිසයින් කරනවා. ඒකත් එක්කම බැක් කවර් එක ඩිසයින් කරනවා. ඒ වගේම අනිවාර්යෙන්ම මෙන්න මේ පිටු දෙක අතරේදී අනිවාර්යෙන්ම වෙනම ස්පයින් ඒරියා එකක් ඩිසයින් කරන්න ඕන. හරිද? එහෙම නැත්නම් ඔයා කොච්චර හොඳට ඩිසයින් එක හැදුවත් ඒ ඩිසයින් එකෙන් වැඩක් නැහැ. ඔයා ඒ උස අරගෙන දල වශයෙන් ඒකට වෙනම කොටසක් ඩිසයින් කරන්න ඕන. හරිද? ඒක මම ඔයගලන්ට ඉස්සරහට කියලා දෙන්නම්. එතකොට අපිට මෙතෙන්දී අදාළ වෙන්නේ මෙන්න මේ සැඩල් ස්ටිච් කියන ක්‍රමය. දැන් මෙතෙන්දී ප්‍රශ්නයක් නෑ අපිට කෙලින්ම ෆ්‍රන්ට් පේජ් එකයි බැක් පේජ් එකයි දෙකම එකට ඩිසයින් කරගන්න පුළුවන්. හරිද? එතකොට මෙහෙම කතාවක් තියෙනවා කියන එක ඔයා ඔළුවේ තියාගෙන ඉන්න ඕන. පැහැදිලිද? හරි. දැන් ඔයා ළඟට ඇවිල්ලා කවුරු හරි කියනවා මට A4 සයිස් එකේ පොත් කවරයක් ඩිසයින් කරලා දෙන්න කියලා. හරිද? ඊළඟට වැදගත්ම දේ. හරිද? සාමාන්‍යයෙන් අපි කතා කරනකොට කියන්නේ ඒ පොත නැමුවට පස්සේ තියෙන සයිස් එකෙන් තමයි අපි කතා කරන්නේ. දැන් උදාහරණයක් විදියට කවුරු හරි ටියුෂන් සර් කෙනෙක් ඔයා ළඟට ඇවිල්ලා කියනවා මට A4 සයිස් එකේ පොතකට කවරයක් ඩිසයින් කරලා දෙන්න කියලා. එතකොට ඔයා දැනගන්න ඕනේ එයා කියන්නේ පොත නැමුණට පස්සේ පොතේ සයිස් එක තමයි A4 කියන්නේ. හරිද? එතකොට ඔයා ඩිසයින් කරන්න ඕන කවර එක ගත්තාම ෆ්‍රන්ට් එක ඩිසයින් කරන්න ඕන බැක් පේජ් එක ඩිසයින් කරන්න ඕන. හරිද? එතකොට A4 පිටු දෙකක්. පැහැදිලිද? මම ඒක ඔයාලට පෙන්නන්නම්. දැන් ඔයා හිතන්න උදාහරණයක් විදියට මෙන්න මේක තමයි A4 සයිස් එක කියලා මම මේ දල වශයෙන් ගන්නෙ. හරිද? මේක ෆ්‍රන්ට් පේජ් එක. හරි. මම ඒකට කහ පාට දාගත්තා. එතකොට මේ එයා කියන්නේ මෙන්න මේ A4 සයිස් එකේ පොතක් ඔයාලට ඩිසයින් කරලා දෙන්න කියලා. හරිද? එතකොට මේ පොත නැමුණට පස්සේ තියෙන සයිස් එක තමයි මේක. හරිද? හැබැයි මේ පොත දිගෑරියාම මෙන්න මේ වගේ පිටිපස්සෙටත් කොටසක් තියෙනවා බැක් කවර් එක. හරිද? මේ රතු පාටින් තියෙන එක. පැහැදිලිද ඔයාලට? එතකොට එයා කිව්වේ මෙන්න මේ නැමුණට පස්සේ තියෙන සයිස් එක A4. හැබැයි ඔයා ඩිසයින් කරනකොට ඩිසයින් එක හදන්න ඕන A4 වගේ දෙකක්. හරිද? A4 වගේ දෙගුණක සයිස් එකෙන් තමයි මේ ඩිසයින් එක හදන්න ඕන. හරිද? එතකොට අපි මෙන්න මේ A4 කොළ දෙකක් එකතු වුණාම හැදෙන සයිස් එකට කියනවා A3 පේපර් සයිස් එක කියලා. හරිද? සාමාන්‍යයෙන් Google එකට ඇවිල්ලා ගහලා බලන්න පේපර් සයිසස් කියලා. හරිද? එතකොට A සීරීස් එකක් තියෙනවා. A1, A2, A3, A4, A5 ඔන්න ඔහොම. ඊට පස්සේ B සීරීස් එකක් තියෙනවා. B1, B2 ඔන්න ඔහොම. හරිද? එතකොට ඇත්තටම ටියුෂන් වල ඊට පස්සේ බුක් කවර්ස් එහෙම ගත්තාම ගොඩක්ම ටියුෂන් වල නම් ගොඩක්ම පාවිච්චි වෙන්නේ මෙන්න මේ A4 කියන සයිස් එක. හරිද? නවකතා එහෙම ගත්තාම ඒගොල්ලන්ගේ A4 එක නෙමෙයි ඊට වඩා පොඩි සයිස් තමයි යන්නේ. හරිද? ගොඩක් වෙලාවට ඔයගොල්ලෝ දැකලා ඇති. නවකතා පොතක් ගත්තාම ඒක A4 එකෙන් භාගයක් වගේ සයිස් එකකට තමයි තියෙන්නේ. පැහැදිලිද? එතකොට මෙන්න මේ වගේ A4 දෙකක් එකතු වුණාම හැදෙන සයිස් එකට අපි කියනවා A3 එක කියලා. අපි ඩිසයින් එක හදන්න ගන්න ඕන මේ වගේ. එහෙනම් A3 එකක් අරගෙන තමයි ඩිසයින් එක හදන්න ඕන. එහෙනම් අපි කැන්වස් එක ගන්න ඕන මෙන්න මේ සම්පූර්ණ සයිස් එකට. පැහැදිලිද? හරි. එතකොට මතක තියාගෙන ඉන්න සාමාන්‍යයෙන් අපි A4 එකක් ගත්තාම මේ A4 එකේ සයිස් එක උස හරිද? A4 සයිස් එකේ මෙන්න මේ උස අපි මිලිමීටර්ස් වලින් ගත්තොත් මිලිමීටර්ස් 297ක් වෙනවා. පළල ගත්තොත් මිලිමීටර්ස් 210ක් වෙනවා. පැහැදිලිද? 297යි 210. එතකොට A3 එකක් කියලා කියන්නේ උස එකමයි ඉන්නේ මේ කොහෙත් උස එකයි. එතකොට 297යි මේක A4 එක පළල මිලිමීටර් 210යි. එතකොට 210 ඒවා දෙකක් පළලතට එනවා. එතකොට සම්පූර්ණ පළල මිලිමීටර් 420ක් වෙනවා.
පැහැදිලිද? එතකොට මෙන්න මේක ඔයා මුලින්ම දැනගන්න ඕන. හරිද? හරි. ඊළඟට මං අර කිව්ව පර්ෆෙක්ට් බයින්ඩ් කියන ක්‍රමේදී මෙතන බැක් පේජ් එක තියෙනවා මෙතන ෆ්‍රන්ට් පේජ් එක තියෙනවා. හරිද? ඒක මම මේ නිකන් මේ ඔයගලන්ට දාලා අදහසක් ගන්න කියන්නේ. හරිද? මෙන්න මේ පිටු දෙක අතරේ මෙන්න මේ වගේ ඒරියා එකක් තියෙනවා. හරිද? මෙන්න මේ වගේ වෙනම ඒරියා එකක් තියෙනවා පිටු ටිකේ උස. හරිද? එහෙනම් ඔයා මෙන්න මේක වෙනම ඩිසයින් කරන්න ඕන. හරිද? මේ පිටු ටිකේ උස ගන්න විදියක් තියෙනවා. හරිද? ඒක අපිට වෙනම ගණනය කරලා අරගන්න පුළුවන්. එතකොට මේ පළල සහ මේ පළලට මෙන්න මේ පළලත් එකතු වෙන්න ඕන. පැහැදිලිද? අන්න ඒකයි හරියට දැනගෙන ඩිසයින් එක හදන්න ඕන කියලා කියන්නේ. එතකොට මේ පර්ෆෙක්ට් බයින්ඩ් එක මේකට අපි කියනවා ස්පයින් ඒරියා එකක් කියලා. මේ ස්පයින් ඒරියා එක නෑ සැඩල් ස්ටිච් වල. හරිද? ඒකේ මෙහෙම පිටු දෙක කෙලින්ම එකතු වෙලා තමයි තියෙන්නේ. පැහැදිලිද? හරි. අපි යමු ෆොටෝෂොප් වලට. දැන් අපි ඉන්නේ මේ ෆොටෝෂොප් වල මේ අපි අර කලින් හිටපු පැනල් එකේ අපි මෙතනින් තමයි අපේ සයිස් එක තීරණය කරගන්න ඕනේ. මෙතෙන්දී ඔයා මෙන්න මේ දකුණු පැත්තේ ඇවිල්ලා මෙතන හදාගන්න මෙතන පික්සල් වලින් තියෙන පික්සල් වලින් අපි ප්‍රින්ට් එකකට යන ඩිසයින් එකක් ගණනය කරන්න අපි ඒකකේ සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ මිලිමීටර් සෙන්ටිමීටර්ස් ඉන්චස් ඔන්න ඔය වගේ ඒවායින් තමයි අපි ඔය ප්‍රින්ට් වලට යන ඩිසයින් වලට ඒකකේ පාවිච්චි කරන්නේ. හරිද? මම මේක මිලිමීටර්ස් වලට මෙතනින් මාරු කරගන්නවා. හරිද? ඔයාලට කෙලින්ම මෙතනින් ප්‍රීසෙට් එකක් අරගන්නත් පුළුවන්. හරි? මම දැන් මෙතෙන්දි මේ මැනුවල් හදාගන්න විදිය තමයි කියන්නේ. එතකොට මෙතන විත් එක ඒ කියන්නේ පළල විත් අගේ අපිට දෙන්න පුළුවන්. අර මම කිව්වේ ඒ සයිස් දෙකක්. එතකොට 420ක් වෙනවා. හරිද? හයිට් එක කියන්නේ පොළේ උස ඒක අර 297ම තමයි ඒක වෙනස් වෙන්නේ නැහැ. හරිද? එතකොට ඒක මෙතනින් හැදුවම මෙතන ඔරියන්ටේෂන් එක කොහොමත් ලෑන්ඩ්ස්කේප් වලට මාරු වෙනවා. හරිද? ඊළඟට මෙතන රෙසලූෂන් එක අපි මේ ඩිසයින් එක හදන්නේ ඔෆ්සෙට් ප්‍රින්ට් එකකට. හොඳට මතක තියාගන්න. ඔයා ඩිසයින් එකක් ඔෆ්සෙට් ප්‍රින්ට් එකකට හදනවා නම් රෙසලූෂන් එක 300ක් දෙන්න. හරිද? රෙසලූෂන් එක 300ක් දෙන්න. සාමාන්‍යයෙන් අපි මේ 300 පාවිච්චි කරන්නේ සාමාන්‍යයෙන් අපි ස්ටෑන්ඩඩ් අගයක් විදියට ප්‍රින්ට් එකකට ඩිසයින් එකක් හදනවා නම් අපි අන්තර්ජාතිකව පිළිගත්ත අගයක් තමයි මේ රෙසලූෂන් එක 300යි කියලා කියන්නේ. හරිද? දැන් සමහරු ඇති මේ රෙසලූෂන් එක කියන්නේ මොකක්ද කියන එක දන්නේ නැති අය. හරිද? සරලවම රෙසලූෂන් එක කියන්නේ ක්වොලිටි එක. හරිද? සමහරවිට අපි කියනවා මේ ඉමේජ් එක මාර ක්වොලිටි කියලා. හරිද? ඔයගොල්ලෝ අහලා ඇති. ඔයගොල්ලෝ කියලා ඇති. එතකොට මෙන්න මේ ඉමේජ් එක මාර ක්වොලිටි කියලා කියන්නේ ඒ ඉමේජ් එකේ රෙසලූෂන් එක වැඩි. හරිද? ඉමේජ් එකේ රෙසලූෂන් එක වැඩි. හරිද? ඊළඟට මෙන්න මේ රෙසලූෂන් එක ඉස්සරහින් මෙන්න මේ විදිහට ඒකකයක් තියෙනවා. හරිද? මේ ඒකකෙත් මොකක්ද කියලා මම පැහැදිලි කරලා දෙන්නම්. දැන් අපි බරමනින්න ඒකකයක් පාවිච්චි කරනවානේ. බරමනින්න ඒකක කිහිපයක් පාවිච්චි කරනවා. හරිද? උදාහරණයක් විදිහට ග්‍රෑම් පාවිච්චි කරනවා, කිලෝග්‍රෑම් පාවිච්චි කරනවා. දිගමනින්න මීටර් පාවිච්චි කරනවා, කිලෝමීටර්ස් ඔය එක එක දුර මනින්න පාවිච්චි කරනවා. හරිද? එතකොට මේ ඉමේජ් එකක් ගත්තාම ඉමේජ් එකේ ක්වොලිටි එක මනින්න අපි ඒකකයක් පාවිච්චි කරනවා. අපි ඒකට කියනවා PPI එක කියලා. හරිද? PPI එහෙමත් නැත්නම් ඒකේ දිග තේරුම තමයි පික්සල් per inches කියලා කියන්නේ. ඒ කියන්නේ අඟලයි අඟලේ කොටුවක් ඇන්දාම හරි අඟලයි අඟලේ කොටුවක් ඇන්දාම මේ අඟලයි අඟලේ කොටුවේ එක දිග අඟලක් ගත්තාම මේකේ පික්සල් කීයක් තියෙනවද කියන එක තමයි ඇත්තටම මේකෙන් කියවෙන්නේ. හරිද? මේකෙන් කියවෙන්නේ ඒක. එතකොට මේ කතාව ටිකක් පැහැදිලි කරන්න ගියොත් ටිකක් වෙලා යනවා. මම ඒක ඔයගොල්ලන්ට ඉස්සරහට පැහැදිලි කරලා දෙන්න. හරිද? එතකොට ඔන්න ඕක ඔයගොල්ලෝ පොඩ්ඩක් ඔළුවේ තියාගෙන ඉන්න ඕන. ඔෆ්සෙට් ප්‍රින්ට් එකකට යනවා නම් රෙසලූෂන් එක 300ක් තියන්න. හරිද? ඊළඟට මේ මෙතන කලර් මෝඩ් එක තියෙනවා. කලර් මෝඩ් එක ඔයගොල්ලෝ තියාගන්න ඕන. දැන් ඔයගොල්ලෝ හදද්දී ඇත්තටම ඔෆ්සෙට් ප්‍රින්ට් එකකට ඩිසයින් එකක් හදනකොට අපි ඒක කලර් මෝඩ් එක පාවිච්චි කරන්නේ මෙන්න මේ CMYK කියන කලර් මෝඩ් එක. හරිද? එතකොට මේ CMYK කියන්නේ මෙතන C අකුර කියන්නේ සයන්, M අකුර කියන්නේ මැජෙන්ටා, Y අකුර කියන්නේ yellow, K අකුර කියන්නේ black color එක.
හරිද? මේ බ්ලැක් කලර් එකට මේ B කියන එක අරගෙන නැත්තේ මේ RGB වල B තියෙන නිසා නෙමෙයි. හරිද? මේ සමහරු හිතාගෙන ඉන්නවා මෙතන මේ RGB කියන කලර් මෝඩ් එකේ B තියෙන නිසා මෙතෙන්ට ඒක අරගෙන නැහැ කියලා. ඇත්තටම එහෙම නෙමෙයි. මෙතන මේ CMYK කියන එකේ K අකුරෙන් කියවනේ key color එක. හරිද? key color එක කියන අර්ථයෙන් තමයි මෙතෙන්ට K අකුර අරගෙන තියෙන්නේ. එතකොට key color එකට තමයි අපි black color එක කියලා කියන්නේ. හරිද? මෙන්න මෙතෙන්දි මෙහෙම කතාවක් තියෙනවාට මං කිව්ව offset print එකේදී අපි 4 color වලට යනවා නම් cyan, magenta, yellow, black මේ පාට හතර මිශ්‍ර කරාම 4 color ඒ කියන්නේ සියලුම ඒ කියන්නේ වර්ණ අවස්ථාවන් හදාගන්න පුළුවන්. හරිද? මෙතෙන්දි මෙන්න මේ CMYK කියන හරිද මේක මේවට අපි කියනවා channels කියලා. හරිද? cyan, magenta, yellow, black channels හතරක්. හරිද? මෙන්න මේ channels වලින් අපිට පුළුවන් දෙකක් විතරක් පාවිච්චි කරන්න. ඒ කියන්නේ cyan එකයි magenta එකයි. එතකොට yellow එක නැහැ, black එක නැහැ. magenta එකයි black එකයි. cyan එක නැහැ, yellow එක නැහැ. ඔන්න ඔය වගේ. දෙකක් පාවිච්චි කරලා අපි ඩිසයින් එක හදනකොට අපි කියනවා ඒකට 2 color ඩිසයින් එකක් කියලා. හරිද? එතකොට මෙතනින් එක channel එකක් පාවිච්චි කරනවට අපි කියනවා one color ඩිසයින් එකක් කියලා. හරිද? මෙන්න මෙතෙන්දී අපිට මේ one color ඩිසයින් හදනකොට මෙතන මේ CMYK කියන color mode එකෙන් තනි channel එකක් පාවිච්චි කරලා හදන්නත් පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. ඒ වුණාට ඔයාලට මෙතෙන්දී යන්න පුළුවන්. අපි අනිත් හැම අවස්ථාවකදීම මෙතන offset printer එකකට නම් කොහොමත් ගන්න CMYK කියන color mode එක. අපි RGB කියන color mode එක පාවිච්චි කරන්නේ digital screen වල run වෙන ඩිසයින් හදනකොට. සහ printing වලට අපි ගන්න එකම එක අවස්ථාවක් තියෙනවා මෙන්න මේ RGB කියන color mode එක. ඒක තමයි studio වල තියෙන photo print එක. හරිද? ඔයගොල්ලෝ wedding වලට ගියාම හම්බ වෙන wedding card එක print කරන්නේ ඒක ඩිසයින් කරන්නේ මෙන්න මේ RGB කියන color mode එකෙන් ඩිසයින් කරලා තමයි print කරන්නේ. හරිද? එතකොට මේ RGB කියලා කියන්නේ ආලෝකයේ වර්ණ, CMYK කියන්නේ තින්ත. හරිද? ඒක එච්චර හිතන්න ඕනේ නැහැ. දැන් ඔයගොල්ලෝ මෙතන ඔළුවේ තියාගෙන ඉන්න ඕන. offset print එකකට ඩිසයින් එකක් යවනවා නම් සහ ෆොටෝ print එකක් හැර. හරි? අනිකුත් මොන print එකකට ඩිසයින් එක හැදුවත් CMYK කියන color mode එකට තමයි ඩිසයින් කරන්න ඕනේ. සරලවම එහෙම මතක තියාගන්නකෝ. එකම එක අවස්ථාවයි RGB color එක ගන්නෙ. ඒක ෆොටෝ print එක. අනිත් මොන අවස්ථාවට ඩිසයින් එක හැදුවත් color mode එක CMYK. පැහැදිලිද? හරි. එතකොට මෙතෙන්දී අපිට මේ one color එකක් ඩිසයින් කරනකොට මෙහෙම chance එකක් තියෙනවා. මේක මේ CMYK වලට යන්න නැතුව අපිට පුළුවන් මෙතනින් gray scale කියන color mode එක පාවිච්චි කරන්න. හරිද? මෙතෙන්දී තියෙන්නේ මෙන්න මෙහෙම වැඩක්. gray scale කියන්නේ සුදු සහ කළු අතර වර්ණ පාවිච්චි කරලා අපිට පුළුවන් ඩිසයින් එකක් හදන්න. හරිද? සුදු සහ කළු සහ අලු වර්ණ. ඒ කියන්නේ සුදු කළු අතරමැද තියෙන අලු පාට වර්ණයනේ. මෙන්න මේ වර්ණ පාවිච්චි කරලා අපිට ඩිසයින් එකක් හදන්න පුළුවන්. one color ඩිසයින් එකක් හදනවා නම්. පැහැදිලිද? කළු සුදු විදියට තමයි එතකොට ඩිසයින් එක හැදෙන්නේ. හරිද? එතකොට මේකේ අපිට හදාගන්න පුළුවන් ග්‍රේ ටෝන් 256ක් තියෙනවා එකිනෙකට වෙනස්. මෙන්න මේ ටික අපිට පාවිච්චි කරලා පුළුවන් one color artwork එකක් හදාගන්න. පැහැදිලිද? ඒක නිසා මම මෙතනින් මෙන්න මේ කියන color mode එක මෙතනින් gray scale වලට මාරු කරගන්නවා. පැහැදිලිද? ඒ ටික තමයි ඔයගොල්ලන්ගේ මූලික settings ටික මෙතන හදාගන්න තියෙන. ඒ ටික හදාගෙන ඊළඟට ඔයා මෙතනින් මෙන්න මේ create කියන එක උඩ ක්ලික් කරන්න. එතකොට ඔයාගේ මේක තමයි page එක. අර පොතේ පිටුව වගේ මේක තමයි page එක. එහෙම නැත්නම් canvas එක. පැහැදිලිද? හරි. දැන් මේක සම්පූර්ණ පිටුවනේ. මෙතන front page එකක් තියෙනවා, back page එකක් තියෙනවා. අපි ඒක කොතනින්ද වෙන් වෙන්නේ කියලා මෙතන හරි මැද ලකුණු කරගන්න ඕන. ඊළඟට තියෙන විශේෂම දේ තමයි print එකකට ඩිසයින් එකක් හදනවා නම් මේක poster print එකට වැඩි පාවිච්චි කරන්න නැහැ. ඒ ඇරෙන්න හරි print එකකට ඩිසයින් එකක් හදනවා නම් අපි ඒ ඩිසයින් එක ඒ කියන්නේ අපි දැන් A3 නම් A3 වලට වඩා ටිකක් ලොකුවට ඩිසයින් එක හදන්නේ. පැහැදිලිද? අපි මෙන්න මේ
දැන් මේක A3 කියන සයිස් එකකනේ තියෙන්නේ. හරිද? එතකොට දැන් මේ ඩිසයින් එක ප්‍රින්ට් එකට යවුවාම හරි මේ ඩිසයින් එක ප්‍රින්ට් එකට යවුවාම මේගොල්ලෝ ලොකු සුදු කඩදාසි තමයි තියෙන්නේ. සුදු කඩදාසි වල මේක ප්‍රින්ට් කළා ඊට පස්සේ කට් කරනවා. හරිද? ඒ කට් කරද්දී ඔයා හිතන්න දැන් මෙතනින් ඉන්නේ මේක හරියටම කට් වෙන්න ඕන. හරිද? කට් වෙන්න ඕන මෙතනින් වුණාට වැරදිලාවත් මෙන්න මේ කපද්දී මෙන්න මේ පැත්ත එළියට වෙන්න පොඩ්ඩක් හරි කැපුණොතින් වෙන්නේ වගේ ඩිසයින් එකේ කලර්ස් තියෙනවා දාලා තියෙන්නේ මෙන්න මේ දාරයට එනකන් විතරයිනේ. හරිද? එතකොට මෙතනින් එළියට තියෙන්නේ මේ සුදු පාට පේපර් එක. දැන් මෙතෙන්දී එහෙම පේන්නේ නැහැ. දැන් print කරන තැන සුදු පාට පේපර් එක තමයි තියෙන්නේ. සුදු පාට පේපර් එකේ මේවා ප්ලේස් කරලා තමයි ඒගොල්ලෝ print කරන්නේ. හරිද? එතකොට එහෙම වුණොතින් මෙන්න මේ දෙක අතර සුදු පාට තීරුවක් හිටිනවා. හරිද? මේ දෙක අතර සුදු පාට තීරුවක් හිටිනවා. එතකොට ඒක ඩිසයින් එකට ඩැමේජ් එකක්. හරිද? මෙන්න මේක වළක්ව ගන්න අපි කරන්නේ ඩිසයින් එකේ ෆයිනල් සයිස් එකට වඩා ඩිසයින් එක පොඩ්ඩක් ලොකුවට හදනවා. හරිද? පොඩ්ඩක් ලොකුවට හදනවා. මෙන්න මේකට අපි කියනවා ඩිසයින් එකේ බ්ලීඩ් ඒරියා එක කියලා. හරිද? බ්ලීඩ් ඒරියා එක කියලා අපි වෙනම පොඩි ප්‍රමාණයක් අතර පැත්තෙන්ම ඩිසයින් එක එළියට පන්නනවා. හරිද? මේක ඩිසයින් එක ඇත්තටම print කරාට පස්සේ කටින් වලදී කැපිලි ඉවත් වෙනවා. වැරදිලාවත් ඒ කටින් කරද්දී අර එළියට පැන්නොතින් සුදු පාට තීරුවක් ඉතුරු වෙන එක වළක්වන්න තමයි අපි පොඩ්ඩක් මේක වැඩිපුර ඩිසයින් කරලා බ්ලීඩ් ඒරියා එකක් තියන්නේ. පැහැදිලිද? හරි. ඊළඟට ඔය වගේම එයා මෙන්න මෙතනින් මේක කට් කරන්න යනකොට එයා අතින් වැරදිලාවත් මේක මෙන්න මෙහෙම ඇතුල් පැත්තෙන් කට් වුණොත් මොකද වෙන්නේ? ඒ කියන්නේ මේ A4 එක ඇතුල් පැත්තෙන් කට් වෙන්නේ. ඒ කියන්නේ දැන් ඔයා ඩිසයින් එක මේ ගැට්ටටම හදලා නම් තියෙන්නේ. මෙන්න ඇතුල් පැත්තෙන් කට් වෙනවා. හරිද? එතකොට ඔයා ඩිසයින් එක හදද්දි මේ ගැට්ටටම අකුරු වගේ දේවල් දාලා තිබුණොතින් මේ විදිහට ඇතුල් පැත්තෙන් එයා අතින් කට් වුණොතින් අන්න අකුරු එහෙම කැපිලා ඉවත් වෙලා යන්න පුළුවන්. හරිද? එහෙම වුණොතින් ඒ ඩිසයින් එකට ඒක ලොකු ඩැමේජ් එකක්. සමහර වෙලාවට ඒ ආපු මුළු ක්වොන්ටිටි එකම අයින් කරන්න වෙන්න පුළුවන්. හරිද? අන්න ඒක වළක්ව ගන්න අපි මෙන්න මේ පැත්තේ ඇතුළටත් වෙනම ඒරියා එකක් අපි මාක් කරලා තියාගන්නවා. මේක print වෙන්නේ නැහැ. ගයිඩ් එකක් දාලා තියාගන්නවා. මෙන්න මේ ගයිඩ් එකෙන් එළියට මම ඩිසයින් එක හදන්න. මේකේ ඇතුල් පැත්තට විතරයි ඩිසයින් එක හදන්නේ කියලා. හරිද? මේකට කියනවා අපි ඩිසයින් එකේ සේෆ් මාජින් එක කියලා. හරිද? පැහැදිලි ඇති. ෆයිනල් සයිස් එකේ ඉඳලා එළිය පැත්තට පන්නනවා නම් අපි ඒකට කියනවා බ්ලීඩ් එක කියලා. ෆයිනල් සයිස් එකේ ඉඳලා ඩිසයින් එක පැත්තට, ඒ කියන්නේ ඇතුල් පැත්තට කොටසක් අපි අත්තරලා ඩිසයින් එක හදනවා. ඩිසයින් එකේ කලර්ස් එහෙම මේ ගැට්ටටම හදනවා අකුරු වගේ. දේවල් තමයි මේ ගැට්ටටම ගේන්නේ නැත්තේ. එතකොට මේ ඒරියා එකට අපි කියනවා සේෆ් මාජින් එක කියලා. පැහැදිලිද? එතකොට අපි මෙන්න මේ කොටස් ටික හරියටම ඩිසයින් එකේ මාක් කරගෙන ඉන්න ඕන ඩිසයින් එක හදන්න පටන් ගන්න කලින්. හරිද? හරි. එතකොට මේ විදිහට තමයි අපි දැන් කැන්වස් එක අරගත්තාම තියෙන්නේ. හරිද? දැන් කැන්වස් එක අපි මොකද්ද කරන්න ඕන? වටෙන්ම එළියට පන්න ගන්න ඕනේ යම්කිසි ප්‍රමාණයක්. හරිද? සාමාන්‍යයෙන් අපි පාවිච්චි කරන්නේ මෙන්න මේ A4 වගේ සයිස් එකක්. එහෙම නැත්නම් පොඩි බිස්නස් කාඩ් එකක් වගේ ඩිසයින් කරනවා නම් අපි මිලිමීටර්ස් 3ක්. හරිද? මිලිමීටර්ස් 3ක් එළියට පන්නන්නේ. හරිද? වටෙන්ම එළියට පන්නනවා. ඒක ඔයාලට හදාගන්න පුළුවන්. දැන් මේක තියෙන්නේ 3 කියන සයිස් එකකනේ. ඔයා යන්න හරි. මෙන්න මේ ඉමේජ් කියන මෙනු එකේ හරිද? මෙන්න මේ උඩින්ම තියෙන එකට අපි කියනවා මේ තියෙන්නේ මේ මෙනු බාර් එක. මේක මෙනු බාර් එක. මෙන්න මේ ඉමේජ් කියන මෙනු එකට ගිහිල්ලා මේකේ තියෙනවා මෙන්න මෙතන canvas size. මෙන්න මේ canvas size එකට යන්න. හරිද? ගියාම එතකොට මේකේ දැන් මේ වෙලාවේ තියෙන size එක පෙන්වනවා. width එක මිලිමීටර්ස් 420ක්, උස මිලිමීටර්ස් 297ක්. හරිද? මෙතනින් මෙන්න මේ යට කොටුවට ඇවිල්ලා මෙතන තියෙනවා relative කියලා ඔප්ෂන් එකක්. ඔයා මෙන්න මේ ටික් එක දාලා මේක ඕන් කරගන්න. ඕන් කරගෙන මෙතන ඒකකය හදාගන්න මිලිමීටර්ස් වලට. හරිද? මිලිමීටර්ස් වලට හදාගෙන මෙතෙන්ට දෙන්න ඕන මිලිමීටර්ස් 3ක් නෙමෙයි. හරිද? ඒ ඇයි? දැන් මේකේ මේ පළලත තියෙනවානේ. හරිද? මේ කොලේ මේ පළලත. හරිද? ඒකේ මේ උඩින් මිලිමීටර්ස් 3ක් එළියට පනින්න ඕන. ඒ වගේම යටිනුත් මිලිමීටර්ස් 3ක් එළියට පනින්න ඕන. එතකොට සම්පූර්ණ පළලත ගත්තාම හරි මේ පැත්තෙත් එහෙමයි. මේ පැත්තෙන් මිලිමීටර්ස් 3යි මේ පැත්තෙන් මිලිමීටර්ස් 3යි.
හරිද? උසාත්තෙනුත් එහෙම. එතකොට එක පැත්තක මිලිමීටර්ස් 3යි අනිත් පැත්තේ මිලිමීටර්ස් 3යි සම්පූර්ණයෙන්ම එළියට පනින්න ඕන මිලිමීටර්ස් 6ක්. පැහැදිලිද? එහෙනම් ඔයා මේ මෙතෙන්ට දාගන්න ඕන 3 නෙමෙයි මිලිමීටර්ස් 6. හරිද? දාලා ඇන්කර් පොයින්ට් එක මෙතන මැද සෙන්ටර් පොයින්ට් එකේ තමයි තියන්න ඕන. හරිද? සෙන්ටර් පොයින්ට් එකේ තියාගෙන දැන් මෙතෙන්දි මොන විදියට කැන්වස් එක ලොකු වුණත් කමක් නැහැ. උනාට වටෙන් ලොකු වෙන්න ඕන. හින්දා මේ සෙන්ටර් පොයින්ට් එක හරියටම සෙන්ටර් එකේ තියාගන්න. තියලා ඔයා මෙතනින් මෙතන කැන්වස් එකේ එක්ස්ටෙන්ෂන් කලර් එක වෙන කලර් එකක් තිබුණොත් ඔයාලට මේක උඩ ක්ලික් කරලා මේක වයිට් වලට මාරු කරගන්න පුළුවන්. දාලා මෙතනින් ඕකේ කරන්න. හරිද? දැන් මුළු වටෙන්ම මිලිමීටර්ස් 3 ගානේ එළියට පැනලා තියෙනවා. දැන් අපි ඔන්න ඔයි පැනපු මිලිමීටර්ස් 3 මාක් කරගන්න ඕනේ. හරිද? නැත්නම් අපි දන්නේ නැහනේ. ඒකට අපි ගයිඩ් ටික දාගන්න ඕනේ. හරිද? අපි ගයිඩ් ටික දාගන්නවා. ගයිඩ් ටික දාගන්න ඔයාට යන්න පුළුවන්. මෙන්න මෙතන මේ අර මෙනු බාර් එකෙන් තියෙනවා view කියන මෙනු එකේ ගිහිල්ලා මෙන්න මෙතන ගයිඩ් ඇතුලේ මෙතන තියෙනවා new guide layout. මේක ඇතුළට යන්න. ගිහිල්ලා මේ කොලම්ස් රෝ දෙකම දැනට ඕෆ් කරලා මාජින් එකට හරිද টොප් ඒ කියන්නේ টොප් left bottom right හරිද මේ හතර පැත්තටම අපි පන්න ගත්ත මිලිමීටර්ස් 3 ගානනේ ඒ 3 ගානේ දෙන්න. හරිද? මේ වගේ මිලිමීටර්ස් 3 ගානේ දෙන්න. එතකොට මේ එජ් එකේ ඉඳලා මේ මිලිමීටර්ස් 3ක් මේ ඇතුළට තමයි මෙයා මේ ගයිඩ් එක දාගෙන තියෙන්නේ. පැහැදිලිද? හරි. එතකොට මේක තමයි මේ සයිස් එක තමයි ෆයිනල් සයිස් එක. හරිද? ඊළඟට මෙන්න මේ මෙතන ඉඳන් මෙතෙන්ටනේ A3 එක. මේ ගයිඩ් එකේ නම් මේ ගයිඩ් එකට මේ එළියට පැනපු ටික තමයි අර බ්ලීඩ් ඒරියා එක. මේ දෙක අතරේ නේද හරියටම පොත නැමෙන්නේ. එහෙනම් මෙතෙන්ට ඔයා දාගන්න ඕන ගයිඩ් එකක්. ඒක දාගන්න පුළුවන් මෙතන කොලම්ස් වලට ඇවිල්ලා නම්බර් එක 2 සහ ගට එක බිඳුවක් කරන්න. හරිද? ගට එක බිඳුවක් කරන්න. දීලා මේක ඕකේ කරගන්න. දැන් ඔන්න ඕක තමයි ඔයාගේ පොතේ ලේඅවුට් එක. හරිද? පොතේ ලේඅවුට් එක. ඊළඟට මම කිව්වා මෙතන අපි ඩිසයින් එක හදනකොට මේ ගැට්ටටම ඩිසයින් එක හදන්නේ නැහැ. හරිද? මේ ගැට්ටටම ඩිසයින් එක හදන්නේ නැහැ. අපි මේ ඒරියා එකත් ගයිඩ් එකක් දාලා මාක් කරගන්න ඕනේ. හරිද? එතකොට ඒකට ඔයා වෙනම ආපහු ගයිඩ් ලේඅවුට් එකක් දාගන්න ඕන. අර විදියටම view වලට ගිහිල්ලා ගයිඩ් වල new guide layout. හරිද? මෙතෙන්ට ගිහිල්ලා මේක දෙකට බෙදෙන්න ඕනේ නැහැනේ මේ කොලම් කියන එක ඕෆ් කරන්න. ඕෆ් කළා මේ ටිකටම 6ක් දෙන්න. ඒ කියන්නේ මේ ගැට් ඉඳලා ඇතුළට ආවහම මිලිමීටර්ස් 3යි. හරි. අපේ ෆයිනල් සයිස් එක ආපහු මිලිමීටර්ස් 3ක් ඇතුළට ආවහමනේ මේ සේෆ් මාජින් එක තියෙන්නේ. එහෙනම් ඔක්කොම මිලිමීටර්ස් 6ක්. හරිද? 6 ගානේ මෙහෙම දෙන්න. දීලා මේක ඕකේ කරගන්න. හරිද? ඕක තමයි ඔයාගේ ඩිසයින් එක හදන ටෙම්ප්ලේට් එක. හරිද? දැන් ඔයාට ඕන නම් මේ get මේ දාරවලටත් ගයිඩ් දාගන්න පුළුවන්. හරිද? දැන් ඔයාගේ වර්ක්ස්පේස් එකේ රූලර් එක නැත්නම් දැන් මේකේ මගේ රූලර් එක මේ දෙපැත්තේ මෙහෙම තියෙනවා. හරිද? සමහර විට ඔයාගේ එහෙම නැති වෙන්න පුළුවන්. මෙන්න මේ විදිහට තියෙන්න පුළුවන්. හරිද? එහෙමනම් ඔයා කීබෝඩ් එකේ control එකයි R එකයි ගහන්න. හරිද? මේකෙන් රූලර් එක ෂෝ කරගන්නත් පුළුවන්, හයිඩ් කරගන්නත් පුළුවන්. හරිද? ගිහිල්ලා මවුස් එකේ කර්සර් එක මේ රූලර් එක උඩට ගෙනල්ලා ඔයා මෙතනින් ඩ්‍රැග් කරලා අරගෙන එන්න මෙන්න මෙහෙම. මේ අයිනට අරන් එන්න. හරිද? අරගෙන ඇවිල්ලා මේ පැත්තෙන් ආපහු මෙතෙන්ට එකක් අරන් එන්න. උඩටයි යටටයි උඩින් අරගන්න. හරිද? මේ විදියට ඔයාට දාගන්න පුළුවන් ගයිඩ් ටික. දාලා ඔයා මේක මුලින්ම කරන්න ඕන කොහේ හරි ලොකේෂන් එකකට මේක සේව් කරගන්න. හරිද? සේව් කරගන්න අපි සාමාන්‍යයෙන් සේව් කරන්නේ control S ගහලානේ. හරිද? දැන් මෙතෙන්දී එහෙම සේව් කරන්න බෑ. හරිද? ඔයා මේ මේ canvas එකේ මුකුත් තාම කරපු නැති නිසා. හරිද? එහෙනම් ඔයාට පුළුවන් මේක සේව් කරගන්න control එකයි shift එකයි S එකයි ගහලා. හරිද? control එකයි shift එකයි S එකයි ගහලා. ඔයාගේ ලොකේෂන් එකකට ගිහිල්ලා මේක මේ විදියට සේව් කරගන්න. හරිද? ඒක තමයි මුලින්ම කරගන්න ඕනේ. පැහැදිලිද? එතකොට මෙන්න මේ විදියට තමයි අපි ඩිසයින් එක හදන්න කලින් අපේ ඩිසයින් එකට අවශ්‍ය වෙන විදියට අපි රූලර්ස් ටික ගයිඩ් ටික දාලා අපේ පොතේ පිටුවේ සැකස්ම හදාගන්නේ.
පැහැදිලිද? එතකොට මේක හරියට හදාගෙන තමයි අපි ඩිසයින් එක කරන්න ඕන. මොකද මෙතන වැරදුනොතින් අපේ මුළු ඩිසයින් එක කොච්චර හොඳට හැදුවත් වැඩක් නැහැ. ඒක ක්වොලිටි අවුට්පුට් එකක් අපිට එළියට ගන්න බැරි වෙනවා. හරිද? එතකොට මේ වීඩියෝ එක මම මෙතනින් නවත්තනවා. මොකද නැත්නම් මීට වඩා දිග් වෙනවා. පැහැදිලි නැති තැනක් තිබුණොතින් වීඩියෝ එක ආපහු බලලා මෙන්න මේ ටික හොඳට අවබෝධ කරගන්න. මොකක් හරි තේරෙන්නේ නැති තැනක් තිබුණොතින් කමෙන්ට් එකක් දාන්න. අනිවාර්යයෙන්ම බලලා රිප්ලයි එකක් දාන්නම්. ඒ වැඩ ටික කරගෙන යන්න. හරිද? එතකොට පොඩි මතක් කිරීමකුත් තියෙනවා. ඔයගොල්ලන්ට ෆොටෝෂොප් A to Z ඉගෙන ගන්න ඕන නම් අපේ කෝස් එකට ජොයින් වෙන්න පුළුවන්. අපේ කෝස් එකේ ෆොටෝෂොප් කිසිම දැනුමක් නැති කෙනෙක්ට උනත් ජොයින් වෙලා කරගෙන යන්න පුළුවන් විදියට අපි හැමදේම පැහැදිලි කරලා දෙනවා. එහෙම වැඩි දුරටත් ඉගෙන ගන්න කැමැත්තක් තියෙන කවුරු හරි ඉන්නවා නම් එකතු වෙලා අපිත් එක්ක වැඩ ටික කරගෙන යන්න පුළුවන්. හරිද? ඒකේ ෆොටෝෂොප් වල අංග සම්පූර්ණම තියරි මෙන්ම ප්‍රැක්ටිකල් ටිකත් කරනවා. හරිද? මේ ප්‍රැක්ටිකල් ටිකත් ස්ටෙප් බයි ස්ටෙප් හැම එකක්ම කරන විදිය කියලා දෙනවා සහ ඔයගොල්ලන්ට තනියම හිතලා කොහොමද ඩිසයින් එකක් හදන්නේ කියන එකත් ඒ හැම එකෙදිම පැහැදිලි කරලා දෙනවා සහ මේ ප්‍රැක්ටිකල් එකක් කරද්දී අර පරණ දේවල් නැවත නැවත මතක් කරගෙන තමයි ඩිසයින් එකක් අපි හදන්නේ. හරි එතකොට අර අමතක වෙච්ච දේවල් තියෙනවා නම් ඒවත් ආපහු හොඳට මතක හිටින විදිහට තමයි සිලබස් එක හදලා දෙන්නේ. කැමති කෙනෙක් ඉන්නවා නම් ජොයින් වෙන්න පුළුවන්. එහෙම කෙනෙක් ඉන්නවා නම් අපේ WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාලා සිලබස් එක බලන්න පුළුවන්. ඒ වැඩ ටික කරගන්න පුළුවන්. ඔයගලන්ට ෆ්‍රී එක සෙෂන් එකක් තියෙනවා. ඒකත් අපිට බලන්න පුළුවන්. හරිද? එතකොට අපේ නම්බර එක තමයි 0.70 130යි 88යි 23. 0.70 130යි 88යි 23. මේකට නම්බර එකට මැසේජ් එකක් දාන්න. එතකොට කෝස් ෆී එකත් මම මතක් කරන්නම්. ඔයගොල්ලෝ දන්නවා සාමාන්‍යයෙන් ලංකාවේ ෆොටෝෂොප් ග්‍රැෆික් වගේ කෝස් එක ගත්තොත් ලොකු ගාණක් යනවා. එතකොට අපි මේක එහෙම දෙන්නේ නැහැ. මේක වීඩියෝ කෝස් එකක් විදිහට තියෙන්නේ. ඔයාට පේමන්ට් එක කරලා වීඩියෝස් ටික අරගෙන තනියම ප්‍රැක්ටිස් කරන්න පුළුවන් විදිහට හදලා තියෙන්නේ. හැමෝනම කෙනෙක්ට පැහැදිලි වෙන විදිහට සිංහලෙන් එක්ස්ප්ලේන් කරලා හදලා තියෙන්නේ. එතකොට මේකේ කෝස් ෆී එක 5000ක් වෙනවා. හරිද? 5000ක් වෙනවා. මේකේ ඔෆර් එකක් තියෙනවා මේ දවස්වල. කැමති කෙනෙක් ඉන්නවා නම් ජොයින් වෙන්න පුළුවන් රුපියල් 3500ක් වගේ මුදලකට. හරිද? එහෙම කැමති කෙනෙක් ඉන්නවා නම් ජොයින් වෙන්න. නැත්නම් බලකිරීමක් කරන්න නැහැ. අපි YouTube එකටත් වීඩියෝ දානවා. ඒක බලලත් ඔයගොල්ලන්ට වැඩ ටික කරගෙන යන්න පුළුවන්. අරකේ තමන් කැමති නම් ඉක්මනට සිලබස් එක කවර් කරගෙන වැඩ ටික කරගෙන යන්න පුළුවන්. හරිද? අපි එහෙනම් ඊළඟ වීඩියෝ එකේදී පටන් ගමු මේක ඇතුලේ කොහොමද ඩිසයින් එකක් හදන්නේ කියන දේවල් ටික. එතකම් මේ ටික ප්‍රැක්ටිස් කරලා ඊළඟ වීඩියෝ එකට ලෑස්ති වෙලා ඉන්න.